හැමෝටම ආයුබෝවන්. ඔන්න අදත් මම ඔයාලට තවත් වටිනා වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයත් මලබද්ධය නිසා පීඩා විඳින කෙනෙක්ද? එහෙනම් අද වීඩියෝ එක අරන් ඇවිත් තියෙන්නේ මේ රෝගයක් නොවන බියවන්නට අවශ්‍ය නැති මලබද්ධය පහසුවෙන්ම සුව කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැනයි. ඔබත් නිතර මේ ගැටලුවෙන් පීඩා විඳිමින් මේ ගැන සිතමින් මානසික ආතතියෙන් පෙළෙනව නම් මේ වීඩියෝ එක අවසන් වෙනකන් බලන්න. ඔයාට ආයෙම එහෙම ප්‍රශ්නයක් ඇති වෙන එකක් නැහැ. ආයුර්වේදයට අනුව අපගේ සෞඛ්‍ය ගැටලු වලින් 90%ක්ම ආරම්භ වන්නේ බඩ පිරිසිදු නොවූ විටයි. මල පහ බඩවැල් වල රැඳී තිබෙන විට ඒවත් දි รา පත් වී විෂද්‍රව්‍ය සෑදීමට පටන් ගන්නවා. මේ විෂද්‍රව්‍ය ගෑස්, ඇසිඩ් ඇති කර සමේ ඇතිවන අවපැහැගැන්වීම සහ ආල්ෂස් හෝ තුවාල වැනි දේවල් ලෙස ගැටලු ඇති කරන්න පටන් ගන්නවා. ඔබට මලබද්ධය ඇති වෙලා තියෙනව නම් තවදුරටත් ඒ වේදනාව දරාගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඒකට හේතු වෙලා තියෙන දේ මම දැන් ඔයාලට කියන්නම්. මේ මලබද්ධය ඇති වෙන්නට නම් ඔබ ගන්නා ආහාර හෝ ජීවන රටාව තුළ යම්කිසි වැරැද්දක් සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. ඔයා මේ වැරදි නිවැරදි කරගත්තොත් ඔබට නැවත ඔබේ ශක්තිය, නිරෝගී සම සහ ආහාර දිරවීම ස්වභාවිකව වැඩි දියුණු කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් අද මම ඔයාලට සරල සහ ප්‍රතිඵලදායී ආයුර්වේදයට අනුව කරගන්න පුළුවන් පුරුදු සහ ක්‍රම පහක් ගැන කියලා දෙන්නම්. මේ ක්‍රම කොච්චර සාර්ථකද කියනව නම් ඔබට දින 2-3කින් බඩ ස්වභාවිකව පිරිසිදු කර ගැනීමට උපකාරී වෙනවා වගේම මේ ගැටලුව ආයම ඔයාට කරදරයක් නොවෙන්න වග බලා ගන්නවා. හරි. එහෙනම් අපි මේ ක්‍රමයන් මොනවද කියලා දැනගන්න යන්න කලින් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරලා වීඩියෝ එක බලන්න පටන් ගනිමු. නින්දට යන්න පෙර උණුසුම් කිරි වීදුරුවක් පානය කිරීම. කිරි පානය කිරීම ඔබට ගැටලුවක් නැත්නම් නින්දට යාමට පෙර උණුසුම් කිරි වීදුරුවක් බොන්න. ඒ ස්වභාවික මෘදු විරේකයක් ලෙස ක්‍රියා කරන අතර මල පහ පහසුවෙන් පිටවීමට උපකාරී වෙනවා. ඒවට ප්‍රතිඵලදායී හා රසවත් කිරීමට කිරි උණු කරන විට එයට මහදුරු, ඉඟුරු සහ එනසාල් ස්වල්පයක් එකතු කරන්න. කිරි පානය කිරීමට ඔබ අකමැති නම් ඒ වෙනුවට උණු වතුරට අරලු කුඩු තේ හැඳි භාගයක් මිශ්‍ර කරලා පානය කරන්න. නමුත් මතක තබා ගන්න මෙය එකවර දින 2-3ක් සඳහා පමණක් ගන්න. සෑම දිනකම නොගැනීමට වග බලා ගන්න. සෑම උදෑසනකම තඹ භාජනයක රත් වූ වතුර පානය කරන්න. උදෑසන අවදි වූ විට උණුසුම් වතුර වීදුරු 2ක් පානය කරන්න. ආයුර්වේදයේ එන තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි තඹ භාජනයකට රාත්‍රී වතුර පුරවා පසුදා උදෑසන එම වතුර තඹ භාජනයේම රත් කර පානය කිරීම. ඔයා මතක තියාගන්න ඕන කිසි විටකවත් මේට දෙහි, ලෙමන් වැනි ආම්ලික දේවල් එකතු නොකර සාමාන්‍ය ජලය පමණක් පානය කිරීමට. මේන් ඔබේ ශරීරයේ ඇති අනවශ්‍ය ද්‍රව්‍ය සහ විෂ පිට කිරීමට උපකාරී වෙනවා. උදාහරණයක් විදියට මේ ක්‍රියා කරන ආකාරය වන්නේ උණු වතුර සහිත පිගානක් මතට බටර් එක් කර විට ක්‍රියා කරන ආකාරයටමයි. එය අපද්‍රව්‍ය පහසුවෙන් ලිස්සා දිය කර හරිනවා. මේ තවත් ක්‍රමවත් කරගන්න මේ දේවල් ටිකත් කරන්න. වතුර බිව්වට පස්සේ විනාඩියක් හෝ 2ක් සෙමින් ඇවිදින්න. ඔබේ බඩ යටි දිශාවට සම්බාහනය කරන්න. ඉන්පසු වැසිකිළියට යන්න. හැකිනම් ඔබේ දෙපා වලට කුඩා පුටුවක් භාවිතා කරන්න. නැත්නම් තරමක් ඉදිරියට නැමී සිටින්න. එය මල පහ පහසුවෙන් පිට කිරීමට උපකාරී වෙනවා. මහදුරු ගිතෙල් තේ. මම මේ කියන්න යන්නේ මේ ප්‍රශ්නයට ඉතා හොඳින් ක්‍රියා කරන දෙයක් ගැන. අපි දැන් බලමු එය හදාගන්නේ කොහොමද කියලා. වතුර වීදුරුවකට මහදුරු තේ හැන්දක් දමා උණු කරන්න. එය උණු වූ පසු එයට ගිතෙල් හෝ පිරිසිදු ස්වභාවික සුදු පොල් තෙල් තේ හැඳි භාගයක් එකතු කරන්න. උදෑසන තේ වෙනුවට මේ උණුසුම්ම පානය කරන්න. මේ බඩවැල් වල වියලි බව අඩු කර ඔබේ බඩවැල් ඇතුළතින්ම සුමට හා පිරිසිදුව තබා ගැනීමට උපකාරී වෙනවා. තන්තු වැඩි ආහාර වැඩිපුර ගැනීම. තන්තු වැඩි ආහාර වැඩිපුර ගැනීමත් අනවශ්‍ය ආහාර අඩුවෙන් ගැනීමටත් වග බලා ගන්න. තන්තු කියන්නේ ඔබේ උදරයට පිරිසිදු කාරකයක් වැනි දෙයක්. ඒ ඔබේ බඩවැල් පිරිසිදු කරනවා. හැකිතරම්
පිටි, බිස්කට්, පීසා සහ සකස් කරන ලද කෙටි ආහාරවලින් වැළකී සිටින්න. ඒ වෙනුවට මේවා අනුභව කරන්න. උදෑසන ආහාරය සඳහා එළවලු සමග ඕට්ස් කැඳ, නිවිති, කොහිල දළු, වැටකොළු, පතෝලා වැනි කොළ එළවලු, පැපොල්, පෙයාස්, පේර, ඇපල්, මිදි සහ තම්බාගත් අත්තික්කා වැනි පළතුරු කෑමට ගන්න. සෑම ආහාර වේලකටම පැය 2කට පසුව වතුර වීදුරු 2ක් පානය කරන්න. මේ ඔබේ මල පහ මෘදුව තබා ගැනීමට උපකාරී වෙනවා. සැහැල්ලු සහ ඉක්මන් රාත්‍රී ආහාර වේලා. ඔබ ගන්නා රාත්‍රී ආහාරය සරල හා ඉක්මන් විය යුතුයි. විශේෂයෙන් රාත්‍රී 7ට පෙර රාත්‍රී ආහාරය ලබා ගැනීමට වග බලා ගන්න. එහිදී බරින් අඩු ආහාරයක් හෝ සුප් කුඩා ප්‍රමාණයක් ගැනීම හරිම වැදගත්. සතියකට වරක් රාත්‍රී ආහාරයෙන් පසු මිනිත්තු 10ක් 15ක් කෙටි ඇවිදීමක් කරන්න. මේ ඔබේ බඩවැල් සක්‍රිය කරන අතර මනස ලිහිල් කරනවා. ඔබ ආතතියෙන් සිටී නම් ආහාර දිරවීම මන්දගාමී වෙනවා. ඒ නිසා සැහැල්ලුවෙන් හා සංසුන්ව සිටීමට හැකි දේවල් කරන්න. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ දේවල් මලබද්ධය නැති කරනවා වගේම ඔබට සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකටත් උපකාරී වෙනවා. ඉතින් මතක තියාගන්න මේ මලබද්ධය රෝගයක් නෙවෙයි, එය හුදෙක් සංඥාවක් වැනි දෙයක් පමණයි. ඔබේ දිනචර්යාව නිවැරදි කරගන්නා විට මේ ගැටලුව සම්පූර්ණයෙන්ම නැති කරගන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියලා. ඉතින් අනිත් අයටත් මේ දේවල් දැනගන්න එක ගොඩක් වැදගත් වේවි. ඒ නිසා මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් කරලා ඔයාගේ වටිනා අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහින් එන්නම්.